හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මං ඔයාලව එක්කන් යන්න හදන්නේ කොරියාවේ හිටියත් අපේ ලංකාවේ රසට අපේ රසට කෑම කන්න පුළුවන් තැනකට එන්නකෝ ඉතින්. ඔන්න ඉතින් මේ දවස් ටිකේම අපි ඔයාලත් එක්ක ෂෙයා කරේ කොරියන් ෆුඩ් එක්ස්පීරියන්ස් නේ. ඉතින් අද අපි හිතුවා ඔයාලත් එක්ක ශ්‍රී ලංකන් ෆුඩ් එකක් එක්ස්පීරියන්ස් කරලා බලන්න. අපි ඉතින් ලංකාවේදී කොහේ කන්න ගියත් අපිට ඉස්සෙල්ලා මතක් වෙන්නේ මොනවද? මතක් කරලා බලන්නකෝ අපි මොනවද මතක් වෙන්නේ කියලා. අපිට මතක් වෙන්නේ කොත්තු. එහෙම නැත්නම් රයිස්නේ. ඉතින් මෙතෙන්ට ගියට පස්සෙත් අපි දෙන්නට මතක් වුණෙත් කොත්තුයි රයිසුයි තමයි. ඒත් අපි කොත්තු ගත්තේ නැහැ. මෙතන කොත්තු තියෙනවා. හැබැයි අපි රයිස් එකකුයි බිරියානියකුයි තමයි try කරන්න හිතුවේ. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන මේ ෂොප් එක කරන්නෙත් මේ හොටෙල් එක කරන්නෙත් මේ ලංකාවේම අයියා කෙනෙක්. ඉතින් මෙතන කන්න ඇවිත් හිටියා ගොඩාක්ම ලංකාවේ අය ගොඩක්ම හිටියා. කොරියන් අයත් හිටියා. ඉතින් හරිම සතුටුයි ලංකාවට වඩා ගොඩාක් දුරින් තියෙන රටක ගොඩාක් දියුණු රටක අපේ අය ඇවිත් මේ කරන දේවල් අපේ ලංකාවේ අයියලා අක්කලා ඇවිල්ලා මේ වගේ මෙච්චර දෙයක් කරනවා කියන්නේ ඇත්තටම හරිම සතුටුයි. කෑමත් හරිම රසයි. තැනත් හරිම ලස්සනයි. ඉතින් හරිම ආඩම්බරයක් තමයි දැනෙන්නේ මේ වගේ දේවල් දැක්කහම. ඉතින් ඔයාලත් කොරියාවේ ඉන්නවා නම් ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න. හරිම ෂෝක් ඉතින්. රසම රස කෑමකුත් කාලා ඔන්න ඉතින් දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් අපි ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි.